welcome back to my YouTube channel. ඉතින් මුලින්ම කියන්න ඕන මගේ කලින් vlog එක බලලා ඒකට කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අද vlog එකෙන් මම අරගෙන ආවේ journal book එකේ ජනවාරි මාසයේ මම හදාගනිපු විදිය ගැන. එහෙනම් අපි vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. අවුරුද්දේ පළවෙනි මාසේ නිසා මම page එකට happy new year කියලා ලියාගෙන ජනවාරි කියලාත් ලියාගත්තා. දෙවෙනි page එකේදී මම ජනවාරි මාසේ calendar එකටත් to do list එකටත් ඒ වගේම study plan එක ලියන්නත් social media වල improve එක ලියන්නත් ඉඩ වෙන් කරගත්තා. තුන්වෙනි page එකේදී happiness tracker එකට වගේම habits ලියන්නත් ඉඩ වෙන් කරගත්තා. ඉතින් happiness tracker එකේදී වෙන්නේ පාට 6කින් දුක සතුට මුසු වෙන විදිහ වෙන් කරගෙන ඒ දවසේදී මොන විදිහටද මට ඒක දැනුනේ කියන එක මාක් කරගන්න එක. habits tracker එකේදී වෙන්නේ weeks 4 වෙනම වෙන් කරගෙන ඒවට තනි තනිව පළවෙනි week එකේදී මම කරපු habits මොනවද කියලා ලියා ගන්න එක. ඉතින් ඊළඟ page එක මම monthly memory වලට වගේම පුංචි note එකක් දාන්න වෙන් කරගත්තා. ඉතින් ওই විදිහට තමයි මම මගේ journal book එකේ ජනවාරි මාසය හදාගත්තේ. එහෙනම් ඉතින් මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. ආයෙත් ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.